ආයිබෝවන් මම අඟුළුගල්ලේ සිරි ජිනානන්ද හාමුදුරුවෝ දේශප්‍රේමී ජාතික ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් අද දවසේ අපි මේ විශේෂ මාධ්‍ය හමුව කැඳවන්නට යෙදුනේ විශේෂයෙන් ඊයේ දවසේ ඔබ දකින්න ලැබුණා නැගෙනහිර පළාතේ එක්තරා ප්‍රාදේශීය සභාවක සභාපතිවරයෙකු විසින් Tamanගේ සහචර පිරිසත් සමග එකතු වෙලා පුරාවිද්‍යාවට සම්බන්ධ දැන්වීම් පුවරු ගලවා ඉවත් කරමින් ඒවා කුණු ට්‍රැක්ටර් වල දාලා අරගෙන යනවා. ඉතින් ඒ සම්බන්ධව අදාළ ඇමතිවරයාත් යම් ප්‍රකාශයක් පසුව සිදු කරනවා අපි දකින්න ලැබුණා. මේ නැගෙනහිර පළාතේ මේ සිද්ධිය වෙන්නේ මඩකලපු දිස්ත්‍රික්කයට අදාළව මඩකලපුවේ මන්මුනේ දකුණ කෝරළේපත්තුව කියන ප්‍රදේශයේ ප්‍රදේශ ගණනාවක මේ විදියට පුරාවිද්‍යාවට අදාළ ඒ දැන්වීම් පුවරු පුරාවිද්‍යා භූමි නම් කරලා තිබෙන පුවරු ඒ පුරාවිද්‍යා භූමි වලට සම්බන්ධ දිසා පෙන්වලා තියෙන පුවරු මේවා ඉවත් කරලා තිබෙනවා. මේක සිද්ධ කරලා තිබෙන්නේ ඊලංකේ තමිල් අරසු කච්චි කියන පක්ෂයේ ඒ ප්‍රදේශයේ ප්‍රාදේශ සභා සභාපතිවරයා විසින් තමයි මේක සිද්ධ කරන්නේ. ඒ කියන්නේ සුමන්තිරන් නායකත්වයේ දරන එහෙම නැත්නම් මහලේකම්කම දරන ඊලංකේ තමිල් අරසු කච්චි පක්ෂය තමයි මේ ක්‍රියාදාමයට යෙදিলা තියෙන්නේ. අපි දන්නවා පසුගිය කාල සීමාව තුලම නැගෙනහිර පළාතේ උතුරේ කියන මේ ප්‍රදේශ දෙකේම එක පැත්තකින් ද්‍රවිඩ අන්තවාදීන් අනිත් පැත්තේ මුස්ලිම් අන්තවාදීන් මේ රටේ ඉතිහාසය පෙන්වන මේ පුරාවිද්‍යා ස්ථාන එක්ක දැඩි වෛරයකින් ඒ ස්ථාන විනාශ කරමින් ඩෝසර් කරමින් ඒ ස්ථාන ඉතිහාසයෙන් අකාමකා දමන්නට බොහොම වෙහෙසක් දැරුවා. වර්තමාන ආණ්ඩුව ක්‍රියාත්මක වීමත් සමග ඩයස්පෝරාව හෙවත් කොටි ට්‍රස්ට් විදේශීය කල්ලිය ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඔවුන්ගේ ධනයෙන් තමයි රජය පවත්වගෙන යන්නේ. ඒ නිසාම රජය ඔවුන් කරන කිසිම වැරැද්දකට දඬුවම් නොකරමින් ඔවුන්ගේ වැරදි ඔවුන්ට කැමැති විදියකට මේ රට පාවා දෙන්නට අවශ්‍ය පරිසරය ගොඩනගමින් පවතිනවා. එහි තවත් එක පියවරක් තමයි මේ විදියට පළවෙනි පියවර හැටියට පුරාවිද්‍යා භූමි නම් කරලා තිබෙන ඒවයි පුවරු ගලවලා ඉවත් කළාම ඒවා නැවත මැනලා නිසි විදියට සකසන්න බැරි වෙනවා. අවසානයේදී වෙන්නේ පෙර පරිදීම මුස්ලිම් ද්‍රවිඩ අන්තවාදීන්ගේ අතින් මේ පුරාවිද්‍යා ස්ථාන ඩෝසර් වෙලා විනාශ වෙලා මේ රටේ අනාගත පරපුරට මේ රටේ අනන්‍යතාවය ඉතිහාසය දැන හඳුනා ගන්නට නැති කිරීම තමයි මොවුන්ගේ අරමුණ බවට පත් වෙන්නේ. එනිසා අපි විශේෂයෙන් මේ වෙලාවේ පුරාවිද්‍යා කොමසාරිස්වරයාටත් සංස්කෘතිය භාර ඇමති හිනිදුම සුනිල් සෙනවිට සිහිපත් කරනවා මහ ජනතාව රැවටීමේ අදහසින් අපි පොලිසියට පැමිණිලි කළා පරීක්ෂණ කරනවා කියලා බොරු කරන්නට අවශ්‍ය නැහැ. පෙරදි කරපු පුජ්‍යලයෝ දන්නවා පුරාවිද්‍යා පනත බොහොම බලවත්. පහුගිය දශකය දෙක ඇතුළේම මේ රටේ පුරාවිද්‍යා ආශ්‍රිත විහාරස්ථාන අධිපති හිමිවරු පවා සිරගත කරන්නට යෙදුන ওই පුරාවිද්‍යා පනතෙන් විහාරස්ථානයක බුදු පිළිමයක් තැන්පත් කළත් ඒ ස්වාමින් වහන්සේව අත්අඩංගුවට අරන් හිරගත කරන්න තරම් පුරාවිද්‍යා ඇතැම් නිලධාරි කටයුතු කළා. එහෙම පසුබිමක මේ සුදාකරන් ඇතුළු පිරිස මේ විදියට පුරාවිද්‍යා භූමි වනසන්නට පියවර තබද්දී නීතිය ක්‍රියාත්මක කරනවා කියලා බොරුවට පරීක්ෂණ කරනවා කියලා පොලිස් දෙපාර්තමේන්තුවෙන් ප්‍රකාශනිකුත් කරලා මේවා වහලා දාන්න හදනවා නම් ඒක මේ රජය කරන ලොකු වැරැද්දක් කියලා අපි සිහිපත් කරනවා. ඒ නිසා අපි ජනාධිපතිවරයාටත් ඒ වගේම පුරාවිද්‍යාව භාර ඇමතිවරයාටත් කොමසාරිස්වරයාටත් සිහිපත් කරනවා ඔබ වහාම පුරාවිද්‍යා නීතිය යටතේ මේ සුදාකරන් ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන සිරගත කළ යුතුයි. මොකද පුරාවිද්‍යා භූමියකට හානි කිරීම ඒ ස්ථානයකට හානි වනසේ ක්‍රියාත්මක කිරීම පුරාවිද්‍යා පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක්. ඒ නිසා නීතිය වහාම ක්‍රියාත්මක කරලා මේ අදාළ පිරිස සම්බන්ධයෙන් ගත යුතු නිසි පියවර ගනීවියයි අපි බලාපොරොත්තු වෙනවා. හැබැයි රජය වෙනදා වගේම අපි ජාතිවාදයට ඉඩ දෙන්නේ නැහැ කියලා අර පාර්ලිමේන්තුවට ඇවිල්ලා අනුර කුමාර බලු කෙඳිරිය දානවනම් සිංහලයට බෞද්ධයන්ට එරෙහිව
අපි ඒකට ඉඩ තියන්නේ මේ රට තුල මේ රටේ අනන්‍යතාවය රැකෙන්නේ පුරාවිද්‍යා ආදී මේ ස්ථාන නිසායි. ඒවා රැක ගැනීම ජනාධිපතිවරයා ඇතුළු සියලු දෙනාගේම වගකීමක්. පොලිස්පතිවරයාට වගකීමක් තියෙනවා සුදාකරන්ව වහාම අත්අඩංගුවට ගන්න. එදා ත්‍රිකුණාමලේ පන්සලට කඩා වැදුණු SSPට වගකීමක් තියෙනවා තමන්ගේ පළාතේ මඩකලපු දිස්ත්‍රික්කයේ මේ විදියට සිද්ධියක් වෙනකොට වහාම වැරදිකරුවන් වීඩියෝ දර්ශන වල සිටිද්දී ඔවුන් තමන් කරපු වරද ප්‍රසිද්ධියේ පිළිගනිද්දී ඔවුන් අත්අඩංගුවට අරගෙන වහාම අධිකරණයට ඉදිරිපත් කරලා දඬුවම් කරන්න කියලා අපි සිහිපත් කරනවා. ඒ වගේම සිහිපත් කරන්න ඕන මේ වෙනකොට මේ රටේ ලොකු අධ්‍යාපන පෙරලියක් සිදු කරමින් පවතිනවා. ඒක කරන්නේ අගමැතිනි හරිනි අමරසූරිය. මොකද ඇයව CIA සංවිධානය විසින් මේ රටට ගොඩබස්සන්නෙම මේ රටේ අධ්‍යාපනය සංස්කෘතියත් වනසන්න. ඒකේ කොන්තරත් එක බාරගෙන තින්නේ ටිල්වින් සිල්වා ඇතුළු පැලවත්තේ කල්ලිය. මේ පැලවත්තේ කල්ලියට මේ රටේ සංස්කෘතිය එක්ක මේ රටේ සදාචාරය එක්ක මේ රටේ දරුවන් හොඳට ඉගෙනගෙන රටට වැඩදායි පරපුරක් වෙයි කියන බියක් තිබෙනවා. එතකොට Tamanට අවශ්‍ය බොරු වපුරලා මේ රට Tamanට ඕන දිශානතියට ගෙන යන්න බෑ කියලා වුන් දන්නවා. ඒ නිසා වුන් පළමුව මත තියලා තියෙනවා මේ රටේ අධ්‍යාපනය සහ මුලින්ම විනාශ කරලා සංස්කෘතිය විනාශ කරලා හෙට දවසේ ඉගෙන ගන්නා දරුවන් තරුණ දරුවන් වෙද්දී යමක් කමක් හිතන්න බැරි ඉහමුල සිඳුණු ජාතියක් බවට පත් කිරීමේ අරමුණින් ඒ අනුව මේ අය අලුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියලා කිසි උපදේශයකින් තොරව නිසි සොයා බැලීමකින් තොරව ජාතික අධ්‍යාපනය හරහා මේ වෙන විටත් පොත් අච්චු ගහලා ඒ මොඩියුල වශයෙන් ගුරුවරු අතට පත් කරමින් සිටිනවා. ලබන අවුරුද්දේ ඉඳලා ක්‍රියාත්මක වීමට නියමිතයි. මේකට අනුග්‍රහය දක්වන්නේ මෙන්න මේ යුනිසෙෆ් ආයතනය. මේ යුනිසෙෆ් ආයතනය ජාතික අධ්‍යාපන ආයතනයක ඒකාබද්ධ වෙලා මේ කටයුතු කරන්නේ මොන අයිතියක් යටතේද කියලා අපිට ප්‍රශ්න කරන්න සිද්ධ වෙනවා. මොකද මේ යුනිසෙෆ් ආයතනය UN එක තවත් NGO සංවිධාන විශාල ප්‍රමාණයක් මේ රටේ දරුවන්ගේ මේ රටේ ඉතිහාසයෙන් සංස්කෘතිය පදනම්ව අනාගත යහපත් දරු පරපුරක් බිහි කිරීම වළක්වාලමින් LGBTQ ප්‍රවර්ධනය මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතිනවා. පෙර පාසල් දරුවන්ගේ ඉඳලා පළවෙනි පන්තියේ දරුවන් ඉඳලා හයේ පන්තිය දක්වා එතනින් ඉහළටත් දරුවන්ගේ අධ්‍යාපනයට මේ LGBTQ හෙවත් සමලිංගිකත්වය ඇතුළු තවත් ලිංගික ක්‍රියාකාරකම් පිළිබඳව අධ්‍යාපනයට ඇතුළත් කරමින් දරුවන්ගේ ඉහමුල සිඳලා සංස්කෘතිය වනසන්න මේ යුනිසෙෆ් ආයතනය ඇතුළු කණ්ඩායම් ක්‍රියාත්මක කරමින් පවතිනවා. අපි සිහිපත් කරන්න ඕන ජාතික අධ්‍යාපන ආයතනයේ ඉන්න නිලදරුවන්ට නුඹලා පඩි ගන්නේ මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් ඒ සල්ලි වලින් පඩි අරගෙන UN එක හරි යුනිසෙෆ් එක හරි තවත් NGO සංවිධානයක එකතු වෙලා මේ විදියට මේ රටේ දරුවන්ගේ අධ්‍යාපනය වනසන්න ලෑස්ති වෙනවා නම් ඒකට මේ රටේ ජනතාව ඉඩ තියන්නේ කියන එක අපි සිහිපත් කරනවා. මේ විදියට ගිහිල්ලා යම් හේකින් මේ රටේ අධ්‍යාපනය අකාමකා දාන්න ලෑස්ති වුණොත් ඉදිරියේදී මං හිතන්නේ අපිට සිද්ධ වෙයි මහරගම තියෙන මේ ජාතික අධ්‍යාපන ආයතනය වටලලා මේකේ ඉන්න අධ්‍යක්ෂකවරුන්ට හොඳ පාඩමක් උගන්වන්න මේ රටේ මිනිසුන්ගේ පඩි අරගෙන මේ රටට විරුද්ධව කුමන්ත්‍රණ කරනවා නම් නුඹලට ඔය තනතුරු දරන්න අයිතියක් නැහැ කියන එක අපි මේ වෙලාවේ සිහිපත් කර සිටිනවා. ඒ නිසා විශේෂයෙන්ම මේ මොහොතේ නැවත සිහිපත් කරන්න ඕන මේ රජයට නුඹලා මේ රටේ මහ ජනතාව අනිකුත් දේශපාලන පක්ෂවල තිබෙන දුර්වලතා නිසා වැරදි නිසා බලයට ගෙන ආවා මිසක නුඹලා හොඳ නිසා ගෙන ආවා නෙවෙයි. නුඹලට බලය දීලා තියෙන්නේ මේ රටේ සංස්කෘතිය සදාචාරය හෝ අධ්‍යාපනය වනසන්න නෙවෙයි මේ රට දියුණු කරන්නයි. මේ රට දියුණු කරනවා වෙනුවට බොරු ආර්ථික වාර්තා ඉදිරිපත් කරමින් මහ බැංකුව එක්ක මේ රට ආර්ථිකය අගාධයට ගෙන යන අතරෙම මේ රටේ සදාචාරය සංස්කෘතියත් විනාශ කරමින් ඉදිරියේදී ශ්‍රී ලංකන් ඩේ ආදී නොයෙක් සංස්කෘතික ඝාතක දිනයන් වෙන් කරගෙන එක එක තොইল නැටුම් නටන්න හදනවා නම් අපි අනුර කුමාර මහත්තයාට කියනවා Taman ඔය නටන නැටිල්ල වැඩි ඈතක් වෙනකන් නටන්න ලැබෙන්නේ නැහැ. බොහොම පරිස්සමින් නටපන් කියලා අපි අනුර කුමාරට සිහිපත් කරනවා. එසේ සිහිපත් කරමින් විශේෂයෙන්ම නැගෙනහිර පුරාවිද්‍යා
විනාශ කිරීම සම්බන්ධව ඉදිරි පැය 24:48 ඇතුළත වහාම අදාළ සුදාකරණ ඇතුළු පිරිස අත්අඩංගුවට ගන්නා ලෙස අපි පොලිස්පතිවරයාට බොහොම කරුණාවෙන් සිහිපත් කරනවා. මේ රටේ අප ඇතුළු සියලුම ජාතික බලවේග සංවිධාන නීතිය පිළිබඳව යම් විශ්වාසයක් දරන මිනිසුන් ඔබ ගැන බලාගෙන ඉන්නවා. නීතිය ක්‍රියාත්මක කරනවද? එහෙම නැත්නම් ඩයස්පෝරාවේ අල්ලසට රජයේ බලපෑමට යටත් වෙලා සුදාකරන්ව බොරු පරීක්ෂණයකින් නිදහස් කරනවද කියලා අපි බලාගෙනයි ඉන්නේ කියලා අපි පොලිස්පතිවරයාට සිහිපත් කර සිටිනවා. පුරාවිද්‍යා පනත යටතේ එහෙම පැමිණිලි අවශ්‍ය වෙන්නේ නැහැ. යම් තැනක එහෙම දෙයක් සිද්ධ වුණොත් පුරාවිද්‍යා කොමසාරිස්වරයාටත් ඒ දිසාවන් බාර අධ්‍යක්ෂකවරුන්ටත් බලය තියෙනවා. රටේ ජනාධිපති වුණත් ඕනනම් අත්අඩංගුවට ගන්න. පුරාවිද්‍යා පනත එච්චර බලවත්. ජනාධිපති මුක්තියක් තිබුණාට ජනාධිපති වුණත් පුරාවිද්‍යාවට හානියක් කළොත් ඒකට දඬුවම් කරන්න තරම් පුරාවිද්‍යා පනත බලවත්. සාමාන්‍යයෙන් පන්සලක හාමුදුරු නමක් පිළිමයක් තැන්පත් කළත් උන්වහන්සේව අත්අඩංගුවට ගන්න කිසිම හානියක් නොකර අලුත්ම පිළිමයක් තැන්පත් කළත් පුරාවිද්‍යා ස්ථානයක හාමුදුරන් වහන්සේලා සිරගත කරලා තිනවා. එක වතාවක් ඔය වැසිකිලි කැසිකිලි පද්ධතියක් හදන්න ගිහිල්ලා පොළොන්නරුවේ සෝමාවතී නායක හාමුදුරුව පවා දවස් 7කට සිරගත වුණා. එවැනි තත්වයක් යටතේ රජයේ නොඑක් වචන හරඹදායි. හැබැයි නීතිය ක්‍රියාත්මක කරනවා නම් අනිවාර්යයෙන්ම මේ පිරිසට දඬුවම් කළ යුතුයි, අත්අඩංගුවට ගත යුතුයි. ඔව් ඒක තමයි රජය මේ වෙන විට බොරු පරීක්ෂණ සිද්ධ කරමින් පවතිනවා. ඒ නිසා තමයි අපි පොලිස්පතිවරයාට අවධාරණය කරන්නේ එක එක්කෙනාගේ අවශ්‍යතාවයට නීති අවභාවිතා කරලා වැරදි පාරේ යනවද නැත්නම් නීතිය හරි විදියට ක්‍රියාත්මක කරලා තමන් නීතිය රකින්න බවට මේ රටට ආදර්ශයක් දෙනවද කියලා පොලිස්පති තීරණය කරන්න ඕනේ. අපි විශේෂයෙන්ම ඒකාබද්ධ විපක්ෂයටත් විපක්ෂ නායකටත් මේ සියලු දෙනාට අවධාරණය කරන්න ඕන. අපි මීට පෙරත් ඔය පිළිබඳව අවධාරණය කළා. මේ රටේ මතු අනාගතයේ බලයක් බලාපොරොත්තු වෙනව නම් ඊළඟට තමන් ජනාධිපති හෝ මේ රටේ ආණ්ඩුව පිහිටවනවා කියලා බලාපොරොත්තුෙන් දේශපාලනය කරනවා නම් කරුණා කරලා මේ රටේ මූලය පිළිබඳ අවබෝධයෙන් වැඩ කරන්න ඕන. ඒ අයට LGBTQ හරහා මේ රටේ සංස්කෘතිය ළමයින්ගේ සදාචාරය විනාශ කරන එක වැදගත් නොවේ නම් ඒ කිසිම කෙනෙකුට මේ රටේ බලයට පැමිණීමේ අයිතියක් නැහැ. ඒ නිසා ඒකාබද්ධ විපක්ෂය වේවා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වේවා මේ සියලුම දෙනා මේ රටේ මේ හැබෑ ප්‍රශ්නය අඳුනගෙන ආණ්ඩුව සිදු කරන මේ දේශද්‍රෝහී ක්‍රියාවලට වහාම ඍජුව ක්‍රියාත්මක විය යුතුයි. ආණ්ඩුව හුරතල් කරමින් තමන්ගේ බලය වෙනුවෙන් විතරක් වැඩ කරනවා නම් ඒක විපක්ෂයේ ගමනේ අවසානය කියලාත් අපි සිහිපත් කරන්න ඕනේ. අද දවසේ පැමිණිලි කිහිපයක් සිද්ධ වෙනවා. මේ වෙන විට මටත් කතා කරලා කීප දෙනෙක් කතා කළා ඒ පැමිණිලි දාන ඒවට සහභාගී වෙන්න කියලා. පැමිණිලි අනිවාර්යයෙන්ම අද දවස තුල කිහිපයක්ම පොලිස් මූලස්ථානයට වැටෙනවා. නැහැ. මොකද මේ වෙන විට රජය නීතිය ක්‍රියාත්මක කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් රජයේ අලුත් ප්‍රතිපත්තිය තමයි වැරදිකරුවන් නිදහස් කරලා නිවැරදිකරුවන් සිරගත කිරීම. පැමිණිලි කරන හාමුදුරුවෝ හෝ සංවිධාන වෙල පුජ්‍යලයෝ ජාතිවාදියෝ කියලා අත්අඩංගුවට ගන්න බැරි කමක් නැහැ. එහෙම රජයක් තමයි මේ විද්දි පවතින්නේ.